අයිබෝවන් වෙල්කම් ටු හස්ලර් TN26. අද අපි බලමු හස්ලර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඔයාට අවශ්‍ය මොටිවේෂන්, ෆිට්නස්, ලයිෆ්ස්ටයිල්, ස්පෝර්ට් කියන හැම එකක්ම හස්ලර් TN26 අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු හස්ලර් කෙනෙක් කියන්නේ කවුද? හස්ලර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. හොඳයි. හස්ලර් කෙනෙක් කියන්නේ කවුද? හස්ලර් කෙනෙක් කියන්නේ වැඩ වැඩියෙන් කරන කෙනෙක් විතරක් නෙවෙයි. හස්ලර් කෙනෙක් කියන්නේ නැවතුණත් පෙරදුණත් අසාර්ථක වුණත් නැවත නැවතත් මහන්සි වෙලා කැප වෙලා තමාගේ ඉලක්කය ඒ කියන්නේ තමාගේ ටාගට් එක දිනනතුරු වැඩ කරන කෙනාට අවසාන ප්‍රතිඵලය හරියට අත්විඳින්න පුළුවන් කෙනාට තමයි අපි හස්ලර් කියලා කියන්නේ. හස්ලර් කෙනෙක් හරියට සෙරීනා විලියම්ස් වගේ. ඇය ජයග්‍රහණය වෙනුවෙන් ලක්ෂ වාරයක් පුහුණු වෙච්ච කෙනෙක්. ඒ වගේම වර්තමාන ලෝක ධනවතා ඉලෝන් මස්ක්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, උසේන් බෝල් ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ අසාමාන්‍ය කැපකිරීමක් කරලා. අපේ රටේ කුමාර සංගක්කාර පොඩි කාලේ එතරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි. නමුත් තමාගේ කැපකිරීම මත මේ තැනට ඇවිල්ලා ද ලෝකේ ක්‍රිකට් බලවතෙක්. තව කෙනෙක් යුපුන් අබේකෝන් මීටර 100 දකුණු ආසියාතිකයෙකුට තප්පර 10ට අඩුවෙන් දුවන්න බෑ කියන ලෝක මතේ ඔහුගේ අසාමාන්‍ය කැපකිරීම මත තප්පර 10ට අඩුවෙන් දුවලා පෙන්නුවා. හස්ලර් කෙනෙක් වෙන්න ඔයාට කරන්න තියෙන්නේ මොනවාද? ඔයා හස්ලර් කෙනෙක් වෙන්න කැමති නම් ඔයාට මේ ගුණාංග 5 අනිවාර්යයෙන්ම පිළිපදින්න වෙනවා. අංක 1 ඩිසිප්ලින්. හැම දවසම ප්ලෑන් එකකට වැඩ කරන්න. ප්ලෑන් එකට රෙස්පෙක්ට් කරන්න. අංක 2 කන්සිස්ටන්සි. මොටිවේෂන් එකක් නැහැ කියලා කවුරුත් මොටිවේෂන් එකක් දුන්නේ නැහැ කියලා නවත්තන්න බෑ. අංක 3 හાર્ඩ් වර්ක්. ෂෝට්කට්, ඊසි පාත් හાર્ඩ් වර්ක් වල නැහැ. ඔයාගේ ඩ්‍රීම් එක, ටාගට් එක වින් කරන්න ඕනේ නම් අසාමාන්‍ය මහන්සියක් කරන්න ඕන. ලේසි මාර්ග හොයන්න බෑ. අංක 4 ස්මාර්ට් වර්ක්. හසල් කරන එක විතරක් නෙවෙයි, ඒ කරන එක හොඳම ප්ලෑන් එකකට අනුව නිවැරදිව කරන්න ඕන. last one growth mindset. ලෝකයේ ඔබට කොච්චර විවේචන එල්ල කරත්, චෝදනා එල්ල කරත්, ඔබට බැහැ කිව්වත් නැහැ කිව්වත් පුළුවන් කිව්වත් ඔබට ඒව අදාළ නැහැ. ඔබගේ ටාගට් එක වින් කරන්න නම් අනිවාර්යෙන්ම හොඳ මානසිකත්වයක් හදාගන්න. හස්ලර් TN26 අපේ YouTube channel එකට ඔබ join වෙන්න. ඔබගේ ඩ්‍රීම් එක වින් කරන්න, හසල් කරන්න. හස්ලර් TN26 අපේ YouTube channel එක subscribe කරන්න, follow කරන්න, like කරන්න. ඔයාගේ ඩ්‍රීම් එක වින් කරන්න අපි හසල් කරමු.